අපේ ජීවිතෙන් 3 එකක් පමණ නිදා ගැනීමට ගත කරන්නේ ඇයි කියලා ඔයා කවදා හරි කල්පනා කරලා තියෙනවද? ඒ කාලේ නාස්ති කිරීම ලෙස පෙනෙන්නට තිබුණා. නමුත් නිින්ද ඇත්ත වශයෙන්ම අපේ ශරීරයට කරන වැදගත්ම දේ වලින් එකක්. අප නිදා සිටියේදී අපේ මොළය පුදුම සහගත ලෙස ක්‍රියාශීලීව පවතිනවා. නිින්දෙදී මොළය දවසේ තොරතුරු සකසනවා. මතකයන් ශක්තිමත් කරනවා. නව කුසලතා ඉගෙන ගැනීමට අපට උදව් වෙනවා. ඒ අපගේ මනස තියුණු සහ කාර්යක්ෂමව තබා ගන්න උදව් කරන රාත්‍රී නඩත්තු සැසියක් වගේ. එසේම ශාරීරික සෞඛ්‍යයට නිින්ද අත්‍යවශ්‍යයි. අපි විවේක ගන්න විට අපගේ ශරීරයේ හානියටපත් පටක අලුත් එළියා කරනවා. මාංශ පේශි ගොඩනගනවා. වර්ධනයට සහ ප්‍රකෘතිමත් වීමට සහාය වන හෝමෝන නිකුත් කරනවා. නිින්දෙදි ප්‍රතිශක්තිකරණ පද්ධතිය වඩාත් ක්‍රියාකාරී වන අතරම ආසාදන වලට එරෙහිව සටන් කරන්න සෞඛ්‍ය සම්පන්න වෙන්න අපිට උදව් කරනවා. නිින්ද තවත් වැදගත් කාර්යයක් වන්නේ ශක්තිය යථා තත්ත්වයට පත් කිරීම. දවස පුරා අපේ මොළය සහ ශරීරයේ විශාල ශක්තියක් භාවිතා කරනවා. නිින්ද එම ශක්තිය නැවත ආරෝපණය කරන්න උදව් කරනවා. අවධානය, තීරණ ගැනීම සහ ශාරීරික ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය සමතුලිතතාවය යථා තත්ත්වයට පත් කරනවා. නිින්ද මොළය පිරිසිදු කිරීමට උදව් කරන බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. ගැඹුරු නිින්දේදී විශේෂ පද්ධතියක් මගින් අප අවදිව සිටින විට එකතු වන අපද්‍රව්‍ය ඉවත් කරනවා. මේ ක්‍රියාවලිය අපි වයසට යන විට ඇතැම් ස්නායු රෝග වලින් අපිව ආරක්ෂා කරනවා. අපිට ප්‍රමාණවත් නිින්දක් නොලැබෙන විට බලපෑම් ක්ෂණික වෙන්න පුළුවන්. වෙහෙස, කෝපය, අවධානය යොමු කිරීමේ ඇති අපහසුතාවය වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. දීර්ඝකාලීන නිින්ද නොලැබීම අපිට හෘද රෝග, දියවැඩියාව, ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම වැනි සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. බොහෝ වැඩිහිටියන්ට සාමාන්‍යයෙන් පැය 7-9 අතර නිින්දක් අවශ්‍ය වෙනවා වගේම යෞවනයන්ට කුඩා දරුවන්ට පැය 8-10 අතර නිින්දක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් ඉගෙන ගන්න, මතක ශක්තිය දියුණු කරගන්න, ප්‍රතිශක්තිකරණයේ පද්ධතිය හොඳට ක්‍රියාශීලීව තබා ගන්න, චිත්ත වේගය සහ යහ පැවැත්ම වෙනුවෙන් ඇත්තටම නිින්ද අත්‍යවශ්‍ය දෙයක්. හුදෙක් ඒ අක්‍රීය කාල පරිච්ඡේදයක් නොවේ. උගක් අය හිතන්න පුළුවන් නිින්ද කියන්නේ අක්‍රියාශීලී කාල පරිච්ඡේදයක් කියලා. නැහැ. නිින්ද අක්‍රියාශීලී කාල පරිච්ඡේදයක් නෙමෙයි. ඒ අපට දිවි ගලවා ගැනීම සහ සමෘද්ධිමත් වීමට උපකාරවත් වන ඉතාම වැදගත් ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක්. මතක තබා ගන්න. නිින්ද කියන්නේ ඔබගේ ශරීරය නිරෝගීව වගේම ජව සම්පන්නව ඉදිරි දිනය සඳහා ඔබව සූදානම් කිරීම සඳහා තිබෙනා වූ බලවත්ම මෙවලම් වලින් එකක්.